අයිබෝවන් CA ටැක්ස් ෆැකල්ටි එක ඔබ වෙත ගෙන එන CA ටැක්ස් ටෝක් වෙත ඔබ සාදරයෙන් පිළිගන්නවා. මම ප්‍රසාද් දසනායක. අද වැඩසටහන මෙහෙයවීමට බාර වී තිබෙන්නේ මට. ඔබ දන්නවා මේ වෙනකොට දේශීය ආදායම් 2025 පනත් කැටුම්පත නිකුත් වෙලා තියෙනවා. ඒක නෙමෙයි ගැටලුව. ගොඩක් සමාජයේ කතා බහක් තියෙනවා. මොනවද මේ විදේශීය ආදායම් නැත්නම් සේවා අපනයන ආදායම් එහෙම නැත්නම් විදේශ ප්‍රභවයන් නැත්නම් විදේශ ආදායම් සම්බන්ධව මත 15%ක බදු පැනවීමක් සම්බන්ධයි. ඉතින් සමාජයේ ගොඩක් කතා බහක් තියෙන නිසා අපි හිතුවා CA ශ්‍රී ලංකා ටැක්ස් ෆැකල්ටි එකේ සමාජිකයින් දෙදෙනෙක් සමග අද මේ කතා බහ ගෙනියන්න අපි බලාපොරොත්තු වෙන්නේ මේන් ඔබගේ දැනුම තියෙන ගැටලු निराකරණය කරගන්න. ඒ සඳහා මාත් සමග අද සම්බන්ධ වෙනවා අපේ CA ටැක්ස් ෆැකල්ටි එකේ සමාජිකයින් දෙදෙනෙක් Mr. Joseph Jayasheelan, partner at Muaya, Mr. James Fashir, director at OT David and Company. ඔබ දෙපළව ආයුබෝවන් කියලා පිළිගන්නවා මේ වැඩසටහන. හරි. අපි මුලින්ම පටන් ගමු. දැන් අපි මෙතන ප්‍රශ්නේ සහ සාකච්ඡාවේ කොටස් දෙකක් තිබෙනවා. එකක් තමයි විදේශීය නැත්නම් සේවා අපනයන දෙවන සාකච්ඡාව තමයි විදේශීය ආදායම් මූලාශ්‍ර. ඒ කියන්නේ මේ දෙකම මේ ආදායම් ප්‍රභව දෙකම වර්තමානයේදී බදු නිදහසක් භුක්ති විඳිනවා. නමුත් අනාගතයේදී මේ සඳහා 15%ක බදු පැනවීමක් යෝජනා වෙලා තියෙනවා 2025 දේශීය ආදායම් සංශෝධන පනත අනුව. මම මුලින්ම දැනගන්න කැමතියි අපි මුලින්ම සාකච්ඡාවට එමු සේවා අපනයන සම්බන්ධයෙන්. ජෝසප් මම කැමතියි ඔබගෙන් දැනගන්න මේ සේවා අපනයන සම්බන්ධයෙන් වර්තමානයේ තියෙන ඒ කියන්නේ මේ යෝජනාවට පෙර තිබෙන තත්ත්වය මොකක්ද තියෙන නීතිමය තත්ත්වය මේ සම්බන්ධයෙන්? සේවා අපනයනයක් කියන්නේ දැන් ලංකාවේ ඉඳගෙන හරි නැත්නම් පිටරටට ගිහිල්ලා හරි කරන සේවාවක් සඳහා ලැබීම. මේක ලැබෙන්න ඕනේ ෆොරින් කරන්සි වලින්. and ඒක තවත් ඒ රටේ ඉඳන් බැංකුවක් කරා ලංකාවට ආවම ඒක දැන් වර්තමාන තත්ත්වයට ඇටියට ඒකේ එක්සිම්ෂන් එකක් තියෙනවා. හැබැයි ඒකේ වැදගත් කන්ඩිෂන් එකක් දාලා තියෙනවා. ඒ කන්ඩිෂන් එක තමයි සේවාව ප්‍රයෝජනයට ගත යුත්තේ පිටරටක. ශ්‍රී ලංකාවේ නෙමෙයි. දැන් උදාහරණයක් විදියට අපේ ලංකාවේ දෙන සර්විස් එක ලංකාවේ ප්‍රයෝජනයට ගන්න ඕන. ඊටම අපි පිටරට මේ ෆොරන් කෙනෙක්ගේ ගියක් ලංකාවේ තිබිලා ඒක අපි රිපෙයාර් කරන්න කියලා කෙනෙක් ආවොත් දැන් අපි සර්විස් එක දෙන්නේ පිටරට පුද්ගලෙට. හැබැයි ප්‍රයෝජනය ලංකාවේ වෙන ඉඳා ඒක ෆොරින් සර්විස් එකක් නෙමෙයි. ඒක සේවා අපනයනයක් නෙමෙයි. ඒක ලංකාවේ නෝමල් සර්විස් එකක්. ඒ වගේ එකක් තියෙනවා නම් දැනට ඒක එක්සම්. එතකොට ජෝසප් ඔබ කියන්නේ දැනට ඔබ ලංකාවේ ඉඳන් හෝ එළියට ගිහිල්ලා විදේශිකයෙකුට සේවාවක් සපයලා විදේශ විවහාර මුදලින් යම් ආදායමක් උපයනවා. ඒ සේවාව ඔහු පාවිච්චි කරන්නේ නැත්නම් යුටිලයිස් කරන්නේ ලංකාවෙන් පිටතදී ඔහුගේ කන්ට්‍රි එකේදී එම ඔබගේ ආදායම ලංකාවට ප්‍රේෂණය කරනවා විදේශ විවහාර මුදලින් බැංකුව ක්‍රමය හරහා. එතකොට ඒ ඔබට ලැබෙන ලාභය සහ ආදායම් බද්දෙන් නිදහස්. මේක තමයි වර්තමානයේ තත්ත්වය. ඊටාම පැහැදිලි. බොහොම ස්තුතියි. ෆසීර් දැන් මේ අපි හරි මේක තමයි නීතිමය තත්ත්වය. මේ යටතට එන්න පුළුවන් ආදායම් සහ මේකේ මොකක්ද දැන් මේ යෝජනා වෙලා තියෙන වෙනස තමයි අපිට දැනගන්න ගොඩක්ම කැමැත්තෙන් ඉන්නේ. ඔව් ප්‍රසාද් ඒක තමයි මේ දවස්වල ලොකුම ප්‍රශ්නය අපි හැමෝටම සමාජයේ ලොකු කතිකාවතක් ගොඩනැගිලා තියෙනවා මේ සම්බන්ධයෙන්. මෙච්චර කාල 2018 ඉඳන් පනත ආපු දවසේ ඉඳන් අද වෙනකන් බොහෝ වෙලාවට පළවෙනිදා අප්‍රේල් 2025 ඉඳන් වෙනස් වීමට භාජනය වෙන්න තියෙන මේ පනත සම්බන්ධයෙන් මෙච්චර කාල සේවා අපනයන කරුවන් භුක්ති විඳ බදු නිදහස යම්තාක් දුරකට පොඩි වෙනසකට භාජනය වෙනවා. මේකෙන් කියන්නේ අපි ගත්තොත් සේවා අපනයනය කලින් ජෝසප් කිව් විදියට අපනයන කරුවන් එක්කෝ තනි පුද්ගල අපනයන කරුවන් වෙන්නත් පුළුවන් සේවාව. එහෙම නැත්නම් සමාගමක් වෙන්නත් පුළුවන්. මේ කොටස් දෙකම අපනයන කරන සේවාවෙන් ලබන ලාභය මම ආයි වචනේ කියන ලාභය මුළු ආදායම නෙමෙයි. ඒක සමාජයේ කතිකාවතක් ගොඩනැගිලා තියෙනවා මුළු ආදායම 15%ක බද්දකටත් වෙනවා. එහෙම එකක් වෙන්නේ නැහැ. ලාභය මත
15% උපරිමය දක්වා ආදායම් බද්දක් පැනීම නියමිතයි. ඒක තමයි මේ කෙටුම්පතෙන් සඳහන් වෙන්නේ. ඉතින් ඒක සමාගමක් වුණොත් නම් 15% තමයි කෙලින්ම ඍජුවම ඒක අදාළ වෙන්නේ ඔවුන්ගේ ලබන ලාභය සම්බන්ධයෙන්. නමුත් තනි පුද්ගලයෙක් වුණොත් ඒක උපරිමය 15%ක් දක්වා ආදායම් බද්දට යටත් වෙනවා. දැන් සාමාන්‍යයෙන් 2025 අප්‍රේල් 1 වෙනිදා තනි පුද්ගලට අදාළ බදු නිදා සීමාව ලක්ෂයකමාරක් දක්වා දීර්ඝ නියමිතයි. එහෙම වුණොත් තනි පුද්ගලයෙක් පිටරට සේවා සැපයුවොත් ඔවුන්ගේ පළවෙනි ලක්ෂ 18 ඇවිල්ලා ලාභයෙන් නිදහස් වෙනවා. ඉතුරු ටික මුළු ඉතුරු ලක්ෂ 10 106ක් වෙනකන් යනවා. ඉතුරු ටික සම්පූර්ණයෙන් 15% දක්වා බද්දට යටත් වෙනවා. ඒක තමයි සරලව දැනට වෙලා වෙන්න යන්නේ ඊළඟ චේන්ජ් එකත් එක්ක. ජෝසප් මම කැමති පොඩ්ඩක් මේකේ ඉතිහාසයටත් යන්න. මොකද මේ කතිකාවත කතාබහ වැඩි වෙන්න හේතුව තමයි මේ බදු නිදහස යම් කාලයක් දිගු කාලයක් පැවතුණා. පොඩ්ඩක් අපිට ඒ ඉතිහාසයත් පොඩ්ඩක් මතක් කරලා දෙන්න පුළුවන්. මම හිතන්නේ ප්‍රසාද් මේක දැන් අපි මේ එක්සෙම්පෂන් එක පටන් ගත්තේ අලුත් ටැක්ස් රෙජිම් එකට. ඒ කියන්නේ 2018න් පස්සේ අලුත් ඇක්ට් එකක් තමයි අපි ගාව තියෙන්නේ. ඒකෙන් පස්සේ පළවෙනි අවුරුද්ද 2018 19 year of assessment එක සහ 19 මාස 9ක් දක්වා මේකේ ලයබිලිටි එකක් තිබ්බා. ඒ කියන්නේ ඔක්කොමලා ගෙවන්න බැඳිලා හිටියේ ඔක්කොම මේ සේවා අපනයන foreign sources ඔක්කොම ටැක්ස් වුණා. ඒකේ normal rate එකට තමයි ගෙවුවේ. සාමාන්‍යයෙන් ඒ දවස්වල පටන් ගද්දී තිබ්බේ maximum rate එක individual කෙනෙක්ගේ 24%ක්. එතකොට 2018 සහ 2019 first 9 months වලට වෙනකම්ම ඒගොල්ලන් normal rate ගෙවුවා. මේක exemption එක පටන් ගත්තේ 2020 ජනවාරි 1 වෙනිදා ඉඳන්. එතකොට 1920 year of assessment එකේ මාස 3 කොටස ඉඳන් තමයි මේ exemption එක පටන් ගත්තේ. So එදා ඉඳන් 2020 ජනවාරි ඉඳන් මේ දක්වා මේ exemption එක තියන් හිටියා. හේතුව අපිට ඇත්තටම මේ සංචිතවල ප්‍රශ්නයක් තිබ්බා, foreign currency වල ප්‍රශ්නයක් තිබ්බා. ඒ නිසා මේ exemption එකේ දීමේ වටිනාකමක් තියෙනවා. ඒක ඒ නිසා හැම ආණ්ඩුවක්ම exemption එක දුන්නා. ඔව් ඇත්තට මේ පනතටත් කලින් ඒ කියන්නේ 2017 අංක 24 පනතටත් කලින් 2006 අංක 10 දරන පනත යටතේත් 2009 වගේ ඉඳලා මේ exemption එක තිබුණා. ඔව් ප්‍රසාද් මේක කලින් regime එකෙත් ඔය exemption එක ඒ විදිහටම තිබ්බා. ඒ කියන්නේ පොඩ්ඩක් අර conditions වෙනස්. ඒ දවස්වල මේකේ ප්‍රයෝජනය ගන්න ඕනේ ලංකාවේදී පිටරටද කියන ඒ condition එකවත් තිබුණේ නැහැ. එතකොට ඒකේ ලොකු broad exemption එකක් තමයි කලින් තිබ්බේ. දැන් තියෙන exemption එකේ utilize වෙන්න ඕන තැන කොයිද කියලා කියනවා. එතකොට මේ කතාව වැඩි වෙන්න හේතුවක් වෙන්න පුළුවන් මේක ගොඩක් broad විදියට ගොඩක් අය use කරපු apply කරපු exemption එකක් වීමත්. ඒක හරියට හරි. හොඳයි. ජෝසප් මම තව දෙයක් කැමති දැනගන්න ෆසීර් යම් දුරකට පැහැදිලි කිරීමක් කරා. දැන් සමහරුන්ගේ මතයක් තියෙනවා මේ සම්පූර්ණයෙන්ම ලැබෙන ආදායමට 15%ක් එන්නේ කියලා. දැන් මේක තනි පුද්ගලයෙක් වෙන්න පුළුවන් නැත්නම් කම්පැනි එකක් සමාගමක් වෙන්න පුළුවන්. කොහොමද මේ ටැක්ස් කැල්කියුලේෂන් එක වෙන්නේ? පොඩ්ඩක් අපිට ඒ ගැනත් පැහැදිලි කරන්න. දැන් මේකේ අපි ටැක්ස් කරන්නේ ඉස්සලා ෆසීර් කිව්ව විදිහට ලාභය තමයි. එතකොට ඔයාට ඒකට අදාළ වීදම් ඔක්කොම අඩු කරන්න පුළුවන්. දැන් අපි ලංකාවේ ගත්තම ගොඩාක් BPOs තියෙනවා, IT BPOs තියෙනවා, accounting BPOs තියෙනවා. ගොඩාක් පිටරටවල තියෙන වැඩ ඒ රටවල් වල ටැක්ස් අදලා දෙන කට්ටිය ඉන්නවා දැන් ලංකාවේ. මේක ලොකු සෙග්මන්ට් එකක්. එතකොට ඒ කට්ටියගේ කම්පැනියක් විදිහට ගත්තම ඒකට අදාළ යන වීදම් ඔක්කොම අඩු කරලා ඉතුරු වෙන බැලන්ස් එකට තමයි දැන් 15ක් ගෙවන්න කියන්නේ. ඉන්ඩිවිජුවල් කෙනෙක් වුණත් එහෙමයි. දැන් ෆ්‍රීලාන්සර් කෙනෙක් වෙන්න පුළුවන් සර්විස් එක දෙන්නේ. එයාටත් එයාගේ වීදම් ඔක්කොම ඒ අදාළ ආදායමට අදාළ වීදම් ඔක්කොම අඩු කරලා බැලන්ස් එකට 115ක් ගෙවන්න ඕනේ. එයාගේ 115 මැක්සිමම් එකක්. ඒ කියන්නේ එයාට පුළුවන් එයා රෙසිඩන්ට් ඉන්ඩිවිජුවල් කෙනෙක් නම් එයාට 1.8 මිලියන් ටැක්ස් ෆ්‍රී allowance එකක් අඩු කරන්න පුළුවන්. ඊට පස්සේ පළවෙනි 1 මිලියන් එකට 100ට අය බැලන්ස් එකට තමයි 115 යන්නේ. ওই විදිහට තමයි ටැක්ස් වෙන්නේ. පැහැදිලි. එතකොට දැන් මේක වෙන්න පුළුවන් ඉන්ඩිවිජුවල් කෙනෙක් වෙන්න පුළුවන් ඔබ කියන විදිහට සමාගමක් වගේ ආයතනයක් වෙන්න පුළුවන්. අපි ගත්තොත් ඉන්ඩිවිජුවල් කෙනෙක්ගේ ව්‍යාපාරයක් නම් එයාට වියදම් අඩු කරලා ඒකට ඒ අදාළ බදු අනුප්‍රමාණයන් ගෙවන්න පුළුවන්. අපි ගත්තොත් ඉන්ඩිවිජුවල් කෙනෙක්ගේ තනි පුද්ගලයෙක්ගේ මේක අපි හිතමු සේවා නියුක්තියක් කියලා. ඒ කියන්නේ ඔබගේ සේවා යෝජක නැත්නම් එම්ප්ලොයර් ලංකාවෙන් පිට ඉන්නේ. ඔබ ලංකාවේ ඉඳගෙන සේවාවක් සපයන සේවා නියුක්ති ආදායමක් ඔබට ලැබෙන. එතකොට ඔබට වියදම් අඩු කිරීමේ හැකියාවක් තියෙනවද?
දැනට පවතින නීතිය අනුව එම්ප්ලොයිමන්ට් ඉන්කම් එකකින් ඔයාට වීදම් අඩු කරන්න බෑ. එතකොට ලැබෙන සම්පූර්ණ ග්‍රොස් amount එකම ටැක්ස් විය යුතුයි. ඒක තමයි දැනට තියෙන නීතිය. එතකොට මීට අමතරව දැන් මේ ටැක්ස් කැල්කියුලේෂන් අපි හිතමු ඔබට සේවා ආදායම ලැබෙන ඒ රජයෙන් යම් බදු අඩු කිරීමක් කරනවා නම් ඒ බදු අඩු කිරීමට ඔබට ක්‍රෙඩිට් එකක් ලංකාවේදී එන්ජොයි කරන අවස්ථාවක් තියෙනවද? අනිවාර්යයෙන්ම ප්‍රසාද් දැන් අපේ ලංකාවයි තව අනිත් රටවල් එක එක එකඟතාවයන් තියෙනවා. ටැක්ස් එකම ආදායම දෙසරයක් ටැක්ස් විය යුතු නැහැ කියලා. ඒ කියන්නේ ඔබ රිෆර් කරන්නේ මං හිතන්නේ මේ ටැක්ස් ඩබල් ටැක්ස් අවොයිඩන්ස් ඇග්‍රීමන්ට්. ඔව් ඩබල් ටැක්ස් ඇග්‍රීමන්ට් අවොයිඩන්ස් එක. ඒකෙන් එතකොට එකම ආදායමට ඒ රටේ ටැක්ස් එකක් ගෙවනවා නම් ආය ලංකාවේ ගෙවන්න ඕනේ නැහැ. දැන් අපේ ඒක අවොයිඩ් කරන ක්‍රම කීපයක් තියෙනවා. එක ක්‍රමයක් තමයි ක්‍රෙඩිට් සිස්ටම් එක. එතකොට ලංකාවේ ආදායම පෙන්නලා එයාගේ ටැක්ස් එක කැල්කියුලේට් කරලා ඒ රටේ ගෙවපු ආදායමක් අඩු කරගන්න පුළුවන්. හැබැයි සමහරක් කන්ඩිෂන් වලට අනුව. දැන් එතකොට ඩබල් ටැක්ස් අවොයිඩන්ස් ඇග්‍රීමන්ට්ස් නැති කන්ට්‍රි එකක වුණත් ලංකාවේ මේ වෙනකොට හොඳ ප්‍රශ්නයක්. දැන් අපේ ලංකාවේ දැනට ඔක්කොම රටවල් එක්ක ඩබල් ටැක්ස් ඇග්‍රීමන්ට් නැහැ. ඒ නිසා අපේ ඇක්ට් එකේම ප්‍රොවිෂන් එකක් තියෙනවා ඒ වගේ අදාළ පුද්ගලයන්ට ඇක්ට් එකකින් ගන්න පුළුවන් ඒ රටේ ක්‍රෙඩිට් එක. ඒක ගොඩක් ලොකු රිලීස් එකක්. ඒක ලොකු රිලීස් එකක් නැත්තම් ප්‍රසාද් යමක් මට එකතු කරන්න පුළුවන් නම් මේ ජෝසප්ගේ සාකච්ඡාවේ මේකට එකක් ඇවිල්ලා දැන් අපි පනතේම ඇවිල්ලා ව්‍යාපාරයක් කරනවා නම් ඒක ව්‍යාපාර ආදායම් ගණනට තමයි වැටෙන්නේ අපේ ආදායම. එතකොට තමයි අදාළ වීදම් යට අදාළ ඍජු වීදම් ටික අඩු කරන්න පුළුවන් වෙන්නේ අදාළ ආදායමට සම්බන්ධව පනතේ තියෙන ප්‍රතිපාදන අනුව. නමුත් සේවා නියුක්ති ආදායමක් නම් ඒකට වීදම අඩු කිරීම හැකියාවක් දැනට පවතින පනතේ නැහැ. ෆසිර් මේත් එක මම කැමතියි දැනගන්න දැන් ගොඩක් වෙලාවට සංසන්දනය කරන දෙයක් තමයි භාණ්ඩ අපනයනය මේත් සමග. භාණ්ඩ අපනයනය සහ සේවා අපනයන කියන දෙකේ මොකක්ද වෙනස? වෙනසක් තියෙනවද මේ බදු කරන්නේ ආදායම් බදු සම්බන්ධයෙන්? ඔව් අනිවාර්යෙන් ඇත්තටම දැන් භාණ්ඩයක් අපනයන කිරීම මොකක් හරි නිෂ්පාදනයක් කරලා ලංකාවේ ශ්‍රමය ප්‍රාග්ධනය යොමු කරලා පිටරට භාණ්ඩයක් මේ ඉඳන් යැවීම තමයි එතනින් මූලිකව වෙන්නේ. සේවාවක් නම් එතනින් භාණ්ඩ මුකුත් මේ අපනයන කිරීමක් වෙන්නේ නැහැ. තමන්ගේ ශ්‍රමය තුලින් තමයි ඒක සේවාව සැපෙන්නේ. අදාළ මේ එක්කෝ අපේ ඔන්ලයින් මාර්ගගත ක්‍රමය අනුව. ඉතින් දැනට තියෙන පවතින නීතිය අනුව ඇවිල්ලා භාණ්ඩ අපනයනයේදී ලැබෙන ලාභයෙන් 100ට සමගම නම් කෙලින්ම 130ක බදු ප්‍රතිශතයට අදාළ වෙනවා. ඒක තනි පුද්ගලයෙක් වුණොත් 36ක් දක්වා දැනට යනවා ආදායම් බද්ද. ඒ කියන්නේ ඔබ අපනයන භාණ්ඩ අපනයනය කරොත් තනි පුද්ගලයෙක් විදිහට 36 දක්වා බදු වෙන්න පුළුවන්. සමාගමක් වුණොත් 30ක් වෙන්න පුළුවන්. 30ක් වෙනවා අනිවාර්යයෙන්. නමුත් දැන් සේවා අපනයනදී තමයි දැන් අර යම් තදයක මම කලින් කිව්වේ තිබ්බ නිදාස යම් තා දුරට අඩපණ තිබ්බට සාහනයක් තාම තියෙනවා. සේවා අපනයනදී වෙන්නේ ඇවිල්ලා සමගමක් වුණොත් එම 15ක් දක්වා ඒක දැනට ඉස්සරහදී සංශෝධන නිමිතයි ආදායම් බද්ද සමාගමට. නමුත් තනි පුද්ගලයෙක් වුණත් ඒකත් 100 උපරිම 15ක් දක්වා ආදායම් බද්දට යටත් වෙනවා. හොඳයි. අපි එහෙනම් අපේ සාකච්ඡාවේ දෙවැනි කොටසට යමු. ඒ කියන්නේ දෙවැනි වැදගත් ඇමෙන්ඩ්මන්ට් එකේ එහෙම නැත්නම් සංශෝධනය. ඒ තමයි විදේශ ආදායම් මූලාශ්‍ර සම්බන්ධයෙන් තියෙන බදු නිදහස ඉවත් කිරීමට යෝජිතයි. ඒ සඳහා 15%ක ආදායම් බද්දක් පනවන්න යෝජිතයි. එතකොට ෆසිර් මට පැහැදිලි කරන්න පුළුවන්ද මේ විදේශ මූලාශ්‍ර සම්බන්ධයෙන් දැනට පවතින නීතිමය රාමුව කොහොමද, මොනවාද දැනට තියෙනවද, එක්සෙම්පෂන් එක මොකක්ද, ඒකේ කොහොමද නීතිමය වපසරිය? ඔව් දැනට පනතේ කියන්නේ පැහැදිලි කරලා තියෙනවා මොනවාද අයත් වෙන්නේ කියලා දේශීය මූලාශ්‍රයෙන් ලැබෙන ලැබීම් සම්බන්ධයෙන්. එතන සඳහන් කර නැති සියලු දේම ඇවිල්ලා විදේශ මූලාශ්‍ර තමයි අයත් වෙන්නේ. තෝ යම් කිසි විදියකින් දැනට පවතින නීතිය අනුව විදේශ මූලාශ්‍රයකේ යම් කිසි අපිට ලාභයක් ලැබීමක් ලැබෙනවා නම් ඒක කලින් අර ජෝසප් කීපක කොන්දේසි වලට යටත් වෙන්න ඕනේ. ඒ කියන්නේ බැංකු ක්‍රමය හරහා විදේශීය ව්‍යවහාර මුදල් වලින් ලැබෙන්න ඕනේ. ලැබුණොත් අදාළ ලැබෙන ලාභය සම්පූර්ණයෙන් නිදහස් වෙනවා. නමුත් දැනට තියෙන එක තමයි ප්‍රතිපාදනය. ඉස්සරහට ඒක වෙනස් වීමට භාජනය වෙනවා. ජෝසප් අපිට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද මේ මොනවද මේ කියන විදේශ විවාහ නැත්නම් විදේශ මූලාශ්‍ර කියන නිකන් උදාහරණ කීපයක් අපිට කිව්වොත්? විදේශ මූලාශ්‍ර කියන්නේ ඇත්තටම ලංකාවෙන් පිටතින් අපිට එන ආදායම් සහ ලාභ. අපිට අපේ එම්ප්ලොයිමන්ට් එකක් වෙන්න පුළුවන්. ඒකේ
ඒකත් විදේශ මූලාශ්‍රයක්. ඉන්වෙස්ට්මන්ට් ඉන්කම් අපිට පොලි ආදායම් වෙන්න පුළුවන්. කුලි ආදායම් වෙන්න පුළුවන්. රොයල්ටිස් වෙන්න පුළුවන්. මේ ඔක්කොම විදේශ ඒ කියන්නේ මම උදාහරණයක් විදිහට කිව්වොත් ඔයාට තියෙන වෙනත් රටක මොකක් හරි නිවසක්. ඒක කුලියට දීලා එන කුලී ආදායම වෙන්න. ඒ කුලී ආදායම විදේශ මූලාශ්‍ර ආදායමක්. හොඳයි. එතකොට ජෝසප් දැන් මොකක්ද මේ යෝජනා කරලා තියෙන වෙනස්කම ඇමෙන්ඩ්මන්ට් සහ ඒකේ බලපෑම කොහොමද? දැන් මේ දක්වා විදේශ මූලාශ්‍රත් ලංකාවට ප්‍රේෂණය වුණොත් ඒකේ ඒ ආදායම යම් කිසි වේදමක් තියෙනවා ඒක අඩු කරගෙන ඊටු මුදල ලංකාවට ආවම ඒ ලංකාවට ලැබෙන ලැබීම් සහ ලාභ බදු වලින් නිදහස් කරලා තියෙනවා. හැබැයි දැන් අර අලුත් ප්‍රොවිෂන් එකක් දැන් ප්‍රොපෝස් කරලා තියෙන්නේ බිල් එකේ මේකත් ටැක්ස් කරන්න ඕනේ ඉන්ඩිවිජුවල් කෙනෙක්ට නම් මැක්සිමම් 15%, කම්පැනි එකට නම් ෆ්ලැට් රේට් 15%. හොඳයි. එතකොට මම පොඩි දෙයක් ඇඩ් කරන්න කැමති. දැන් විදේශ මූලාශ්‍ර සම්බන්ධයෙන් ගත්තම බදුකරණයේදී අපි ලංකාවේ මූලිකවම රෙසිඩන්සි නැත්තම් වාසික භාවය මත පදනම්ව තමයි බදුකරණයට ලක්වන්නේ. ආදායම් බදු. එතකොට වාසික පුද්ගලයෙකුට දේශීය මූලාශ්‍රත් විදේශීය මූලාශ්‍රත් දෙකම ලංකාවේ බද්දට යටත්. නමුත් නිර්වාසික නැත්නම් non resident පුද්ගලයෙක්ට ලංකාවේදී බද්දට යටත් වෙන්නේ දේශීය මූලාශ්‍ර පමණයි. එතකොට මේ විදේශීය මූලාශ්‍ර කියන මූලාශ්‍ර වලට එන බදුකරණ සම්බන්ධ වෙන කතාව නැත්නම් මේ ඩිස්කෂන් එක එන්නේ රෙසිඩන්ට් කෙනෙක්ට නැත්නම් වාසික දැනෙක්ට පමණයි. හොඳයි. එතකොට ජෝසප් මට තව පැහැදිලි කිරීමක් අවශ්‍යයි. විශේෂයෙන් දැන් ඔබ කිව්වා වගේ සේවා නියුක්ති ආදායම. දැන් කෙනෙක් ලංකාවෙන් එළියට ගිහිල්ලා වැඩ කරනවා. නැත්නම් මයිග්‍රන්ට් එම්ප්ලොයිස්ලා ඉන්නවා. එතකොට එයාලගේ කොහොමද? දැන් ඒක තමයි ලොකුම කතාව තියෙන්නේ. එයාලගේ කොහොමද ඒගොල්ලන්ගේ ලැබෙන සේවා නියුක්ති ආදායම ලංකාවේ ටැක්ස් වෙන්නේ? දැන් ලංකාවේ ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. ලංකාවෙන් ගිහිල්ලා සේවා නියුක්තියක් සපයන කෙනෙක් වෙන්න පුළුවන්. කොහොමද ජෝසප් මේක පැහැදිලි කරොත්? ප්‍රසාද් ඒක නම් හොඳ ප්‍රශ්නයක්. දැන් මේ සමාජ මාධ්‍යවල එක එක විදියට කියනවා පිටරට ඉන්න කට්ටියගේ ආදායම, ඒ කියන්නේ මයිග්‍රන්ට් වර්කර්ස්ලාගේ ආදායම ටැක්ස් වෙනවයි කියලා. ජෝසප් මම ඒකමයි මේ ප්‍රශ්නේ තෝරගත්තේ. මම කීපයක වීඩියෝස් කීපයකට සවන් දුන්නා. ඒකමයි අපි මේ වීඩියෝ එක කරන්නත් CA ශ්‍රී ලංකා තීරණය කරේ. මේකේ පැහැදිලිතාවය මදි. ඒක ඔබ කිව්ව විදියට දැන් ටැක්ස් වල රෙසිඩන්ට් කොටසයි non resident කොටසයි කියලා බෙදා ගන්න පුළුවන්. රෙසිඩන්ට් කෙනෙක්ගේ world income එක liable in Sri Lanka. මේකම නිර්වාසික පුද්ගලයෙක් නම් ලංකාවේ ජෙනරේට් වෙන ආදායම විතරයි liable. දැන් අපේ මයිග්‍රන්ට් වර්කර්ස්ලා ඇත්තටම කරන්නේ ඒ පිටරටට යනවා. ඒකට ඒ පිටරට ගිහිල්ලා ඉන්නකොට ඒ පුද්ගලයාව අපි සලකන්නේ යා නිර්වාසික පුද්ගලයෙක් කියලා. ඒකට ඒගොල්ලන්ගේ ආදායම ටැක්ස් වෙ යුතු නැහැ ලංකාවේ. ඒකට ඒගොල්ලන් ටැක්ස් වෙන්නේ නැහැ ඇත්තටම. ඒ කියන්නේ මේ එක්සෙම්පෂන් එක තිබුණත් නැතත් ඒගොල්ලන්ව ටැක්ස් වෙන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ non residents. හොඳයි. ෆසීර් දැන් මේකේ කන්ඩිෂන්ස් දෙකයිනේ. එකක් තමයි මේක විදේශ මූලාශ්‍රයක් වෙන්න ඕන. විදේශීය මූලාශ්‍රයක් වෙන්න ඕන විදේශ ව්‍යවහාර මුදලින් උපයන ලද. දෙවැනි එක තමයි මේ ආදායම ලංකාවට බැංකු ක්‍රමය හරහා සම්ප්‍රේෂණය නැත්නම් රෙමිට් කරන්න ඕන. අපි හිතමු කෙනෙක් මේක බැංකු ක්‍රමය හරහා ලංකාවට ප්‍රේෂණය කරන්නේ නැහැ. එහෙම වුණොත් කොහොමද ටැක්සේෂන් එක වෙන්නේ මේ ආදායම සම්බන්ධයෙන්? ප්‍රසාද් එතකොට තමයි ප්‍රශ්නේ පටන් ගන්නෙ. ඇත්තටම මේ සහන ඔක්කොම දීලා තියෙන්නේ ඔය කොන්දේසවල යටත් විදේශ මුදල් ලංකාවට අරන් ආවොත් විතරයි පමණයි අදාළ වෙන්නේ. එහෙම නැතිනොත් මේ කිසිම ප්‍රතිපාදන සහන කියන්නේ එක්සෙප්ෂන් කිසිම දෙයක් අදාළ වෙන්නේ නැහැ. එතකොට තනි පුද්ගලයෙක් වුණත් සමාගමක් වුණත් දැනට පවතින උපරිම බදු සීමාවට බදු අනුපාතයට යටත් වෙනවා. උදාහරණයක් දැන් යන්නේ වල සමාගම 130ක බදු අනුපාතයට යනවා. තනි පුද්ගලයන් 130ක් දක්වා යනවා. ඉතින් ඔබට ඒ සහනේ ලබා ගන්න අවශ්‍ය නම් ඒ තියෙන කොන්දේසි වල යටත් තමයි මුදල් ටික අරන් එන්න වෙන්නේ. ඒක ඉතාම වැදගත්. මොකද ගොඩක් අයගේ මේ විදේශ විවාහාර ආදාය, විදේශ මූලාශ්‍ර වලින් ලැබෙන ආදායමත්, විදේශ නැත්තම් සේවාපනයන ආදායමත් ලංකාවට රෙමිට් කරන එකේ ගැටලුවක් අපි සමහර ලාවට දකිනවා. නමුත් මේ දැනටත් තියෙන ඉන්සෙන්ටිව් එකක් 15%ක. ඒක එන්ජොයි කරන්න නම් ඒක ඇප්ලයි කරන්න නම් අනිවාර්යෙන් ලංකාවට මුදල් බැංකු ක්‍රමය හරහා ලැබීමක් අත්‍යවශ්‍යයි. හොඳයි. අපි ඒත් සමගම අපේ වැඩසටහනේ අවසානයට ලං වෙනවා.
ඉතාම පැහැදිලි කරුණු දෙකක් තියෙනවා. දැනට පවතින එක්සෙම්ෂන් නැත්නම් බදු නිදහස් කිරීම් දෙකක් පවතිනවා. සේවාපනයන සහ විදේශ ප්‍රභවයන් සඳහා ලැබෙන බදු නිදහස් වීම එය 2025 අප්‍රේල් 1 වෙනිදා සිට ඉවත් වීමට නියමිතයි. සංශෝධන පනත දැනට ගැසට් කරලා තියෙන්නේ. එය නියමිත පරිදි පාර්ලිමේන්තුවේ අනුමත කිරීමට යටත්ව මෙය පැමිණීමට නැත්නම් ඉම්ප්ලිමන්ට් කිරීමට නියමිතයි. ඉතින් මේ නැවතත් අපි මේ සාකච්ඡාව ගෙනාවේ ඔබට යම් අපැහැදිලි තැනක් තියෙනවා නම් පැහැදිලි කිරීමක් කරන්න. ඒ සඳහා CA tax faculty එක මූලිකත්වයේ ගත්තේ සමාජයට යම් විශ්වාසනීය පැහැදිලි කිරීමක් අවශ්‍ය වෙන නිසා. ඒ සඳහා අපි අද ආරාධනා කරා ජෝසප් ජයසීලන්, ජේම් ෆසීර් ඔබ දෙපළට බොහොම ස්තුතියි සම්බන්ධ වීම සම්බන්ධයෙන්. ඉතින් අපි බොහොම ස්තුති වෙනවා අපේ මේ වීඩියෝ එක මේ පොඩ්කාස්ට් එක නැරඹීම සම්බන්ධයෙන්. අපි නැවතත් මෙවැනි හරාත්මක වැඩසටහනක් සමග සම්බන්ධ වීමේ බලාපොරොත්තුවෙන් අදට ඔබෙන් සමුගන්නවා. ස්තුතියි. ආයුබෝවන්.